හෙලෝ යාළුවනේ කොහොමද අපි දැන් රෝම් වලට යන ගමන් මේ තියෙන ඉතාලියේ තියෙන ස්පීඩ් මේ ට්‍රේන් වලින් එකක්. ඔයාලට පේනවා ඇති දැනට පැයට කිලෝමීටර් 295ක වේගයක් තරම් තියෙනවා. මේ තමයි රෝම් ස්ටේෂන් එක. හරියට ලංකාවේ එයාපෝට් එක වගේ ලකුණුයි. අද මාත් එක්ක මේ ගමන යන්නේ මගේ හොඳම යාළුවෙක්. බලන්න මේ රටවල කොච්චර දියුණුද කියලා. රෝම් නගරය කියන්නේ ගොඩක් තරණ නගරයක්. මේ නගරය නිර්මාණය කරලා තියෙන විදිය මාරම පිළිවෙලයි. අපි දැන් ස්ටේෂන් එක ඉස්සරහින් බස් එක ගන්නවා. ලෝකයේ තියෙන කුඩාම රාජ්‍ය වතිකානුව බලා පිටත් වෙන්න. යාළුවනේ මේ තමයි වතිකානුවට ඇතුළේ තියෙන ප්‍රධාන තොරතුරු. මේ තමයි යාළුවනේ ලෝකයේ තියෙන කුඩාම රාජ්‍ය. මේ ඉතාලිය පිහිටලා තිබුණට මේ සම්පූර්ණ පාලනය වෙන්නේ ස්විස් රජයෙන්, ස්විස් හමුදාවෙන්. අපි දැන් වතිකානුව ඇතුළට ඇවිල්ලා ඉන්නේ. මේක ඇතුළේ තමයි දැනට ලෝකයේ තියෙන විශාලම බැසිලිකාව පිහිටලා තියෙන්නේ. මේ ඉදිරිපස විශාල වතුර මල් දෙයක් නිර්මාණය කරලා තියෙනවා. ඒක මාරම ලස්සනයි. මේ වතුර මල් නිර්මාණය කරලා තියෙන උඩින් පල්ලයට වතුර එන විදිහට, වටේට වාෂ්ප වෙන විදිහට. මේ තමයි කතෝලික සභාවේ මූලස්ථානය. මේ වාට පේන්නේ සාන්ත පීතර බැසිලිකාව. මේ බැසිලිකාව උඩ ප්‍රතිනිර්මාණය කර තියෙන රූප ටික ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග ගෝල 12 දෙනයි. හැබැයි මෙතන ජුදාස්ගේ රූපේ නෑ. ඒ වෙනුවට ස්නාවක ජුවන්තුමාගේ රූපේ තමයි තියෙන්නේ. වතිකානුව ගැන කතා කරද්දී මේ කුළුණ ගැන කතා නොකරම බෑ. මේ තමයි අධිරාජ්‍ය කාලයේදී යුද ජයග්‍රහණ සංකේතවත් කරන්න හදපු ස්මාරක කුළුණ. මේ කුළුණ ක්‍රිස්තු වර්ෂ 37 දී ඊජිප්තුවේ නම් විශාල නැවකින් තමයි රෝමයට ගෙනත් තියෙන්නේ. මේ වගේ කුළුණ වලට කියන්නේ ඔබෙලිස්කයක් කියලා. කලිගුලා අධිරාජ්‍ය කාලේ තමයි මේ ගෙනත් තියෙන්නේ. දහස් ගානක අශ්වයන්ගේ ශක්තිය තමයි මේ අරන් අවිලා තියෙන්නේ. අපි දැන් සාන්ත පීතර බැසිලිකාව ඇතුළට යන්න යන්නේ. මේක ඇතුළෙන් තොරතුරු පහක් තියෙනවා. මේක තනිකර විස්මිත නිර්මාණයක්. අපි ඇතුල් වෙන මේ මහ දොර ඇරෙන්නේ බැසිලිකාවේ ජුබිලි වර්ෂයට පමණයි. අවුරුදු 25කට එක වතාවක්. සුද්ධෝත්තම පාප් වහන්සේගේ අතින්. අපි මේ සුද්ධ දොරටුවෙන් ඇතුල් වෙන ගමන් අපිට දක්නට ලැබෙන්නේ මේ වගේ ලස්සන දර්ශනයක්. ඔයාලා දන්නවද මේක බලන්න ලෝකයේ විවිධ රටවලින් දිනකට 40000 50000 කට සංචාරකයන් පැමිණෙනවා. මුලින්ම දකින්න කෙනෙක්ට මේ රූප ඉතා කුඩාවට පෙවුනත් ළඟට ගියම ගොඩක් විශාලයි. මේ තමයි ලෝකයේ තියෙන ලොකුම බැසිලිකාව. මීටර් 186යි සෙන්ටිමීටර් 36ක් දිගයි. මේ තමයි සාන්ත පීතර බැසිලිකාවේ ප්‍රධාන අල්තාරය. මේ අල්තාරය යටට වෙන්නයි පේදුරුතුමාගේ එනම් ජේසුස් වහන්සේගේ ප්‍රධානම ගෝලයාගේ ශරීරයේ කොටස් තැන්පත් කරලා තියෙන්නේ. මෙතනින් පල්ලයට ගිහලා බලන්න පුළුවන් පේදුරුතුමා තැන්පත් කරපු තැන. මේ විශේෂ අවසරයක් ගන්න පුළුවන්. ලෝක ප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පීන් චිත්‍ර ශිල්පීන් වන ජෝති බෙල්ලේරි, රාෆායෙල්, බොරුමිනි, මයිකල් ඇන්ජලෝ යන විශිෂ්ට කලාකරුන්ගේ නිර්මාණයක්. ඔයාලා මේ දකින්නේ මයිකල් ඇන්ජලෝ ලෝක ප්‍රසිද්ධ පිටානම් කිරිකරුණ ගල් කැටයමයි.
මයිකල් ඇන්ජලෝ මේ කැටයම් කරද්දී ඔහුට අවුරුදු 23යි. මයිකල් ඇන්ජලෝගේ කලා නිර්මාණ අතරින් ඔහුගේ අනංගතාවය තහවුරු කරපු එකම නිර්මාණයද මෙයයි. මෙවැනි කලා නිර්මාණ රසකින් හා බිතු සිතුවම් වලින් පිරිච්ච තැනක් තමයි සාන්ත පීතර බැසිලිකාව කියන්නේ. මේ කුළුණක උස මීටර් 30ක් වෙනවා. ඉතාමත් වටිනා පැරණි ලෝහඩ වර්ගයකින් තමයි මේ කුළුණු හදලා තියෙන්නේ. මේ කුළුණු වල බර ටොන් 14000ක් වෙනවා. ඔයාලා දකින්න කූපලක නගින්න පුළුවන්. ඔක නගලා බැලුවොත් ඔයාලට වතිකානුව පේන්නේ ලතුරක හැඩයට. මේ බැසිලිකාව වැටින් ඇති භූමි ප්‍රදේශය එදා සුසාන භූමියක් හා ක්‍රීඩා පිටියක් කල්කුලා හා නේරු අධිරාජ්‍යය දහස් ගණන් කතෝලිකයන්ට වද හිංසා දී මරුපු ස්ථානයක්. ඉතින් පේදුරුතුමාවත් කුස්සිය යන කෑවේ හිස පල්ලයට යන විදියට තියලා මේ භූමියම තමයි. ඔයාලා දකින්නේ ස්විස් හමුදාවෙන් මේ ආරක්ෂා කරන විදිය. මේ වගේ හොඳ වීඩියෝ එකක් අපි හම්බෙමු. මම ට්‍රැවල් බෝයි සම්පත්.